හයි කොහොමද? තවත් ලොකු එකක් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි ටවුන් එකට යනවා. ඒ වගේම තමයි අපි අද කානිවල් එකට යනවා. ඉතින් so මේ වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like කරලා share කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි වැඩි විස්තර ඕනේ නැහැ. යමු කෙලින්ම vlog එකට. Okay, let's go. I just told you that I'm about it. I might take offense if you tell me that you doubt it. It's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know, but like this, nobody. Can't go slow, I gotta hit that body. I'm the top, but the top, I can't never take a break. Yeah, I'm hot, and you not, that's why all my records bang. Oh, it's been a long ටවුන් එක මැද්දටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටවුන් එක මැද්දට ආපු නිසා මම හිතුවා කීරසෙකට යන්න. හරිද? එහෙනම් අපි යමු කීරසෙකට. can't do flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff, bring something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, why they mad at a man like me? I went too crazy. Better take that knee and kiss me. ඉතින් guys මමයි අපේ අඳුරන අය කෙනෙකුයි එක්ක මම පොඩි වැඩකට ආවා ටවුන් එකට. ඉතින් මේ ඔක්කොම වැඩ ඉවර වෙලා දැන් තමයි ගෙදර බලා පිටත් වෙන්නේ. ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නේ. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් ඔය අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේ වීඩියෝ එක හදන්න පට්ට කට්ටක් කරනවා පට්ට මහන්සිය කරන. ඒක නිසා subscribe කරලා continue කරන් යනවා වීඩියෝ එක. ඒ නිසා වැඩි කතා ඕනේ අපි ඊට ටික continue කරනවා. පට්ටම රසයි. මයිනස් සෝස් දාලා දෙනවා. පට්ටම රසයි. බොරු ගන්න ඕනේ. බන් එකට 300ට පාඩු නෑ. පට්ට. Very nice. ඉතින් ඉස්සර කීල්ස් එකේ බන් එකක් තිබිලා තියෙනවා රුපියල් 125කට. හරිද? කොරෝනා සිටුේෂන් එක කාලේ රුපියල් 125ට බන් එකක් තිබිලා තියෙනවා. හරිද? ඔහෙන් මෙහෙන් දාලා මේ කියන්නේ ඔහේ අර අපි කියන්නේ බනිස් එකක් නෙමෙයි ඒක. හැබැයි මේ කන්න පුළුවන්. හරිද? කොහොම හරි එක 125 ඊට පස්සේ 200 250 වගේ වුණා. දැන් ඒක හොයාගන්නත් නැහැ. ඇයි දන්නේ නැහැ. ඉතින් දැන් තියෙනවා වතුර බිල බඳින්න යන්න. ඕකේ, let's go. Out the ranch, I just told you that I'm about it. I might take offense if you tell me that you doubt it. It's just what it is, yeah. Okay, දැන් ඉතින් රැ වෙලා තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ කානිවල් එකට. දැන් කානිවල් එකට ගියාට පස්සේ අපි බලමු මොන වගේ ෆෙස්ටිවල් එකක්ද අද දවසේ තියෙන්නේ කියලා. ඉතින් so යම් මාත් එක්ක කානිවල් එකට ගිහිල්ලා බලලා enjoy කරලා එමු. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කානිවල් පාක් එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් සෙනඟ කොච්චර ඉන්නවද කියලා. මේ අන්තිම දවස් ටික හින්දා පොඩ්ඩක් සෙනඟ අඩුයි. අපි ඇතුළටම ගිහිල්ලා බලමු. අපි ආව ගමන් අපේ නෙත ගැටුණු ලස්සනම දර්ශනය තමයි ඕක ළමයි. ඕක තමයි කෝච්චිය. ඉතින් ওই කෝච්චියේ ගොඩක් කට්ටිය යනවා. මම ඔයගොල්ලොන්ට zoom කරලා පෙන්නන්නේ දැක්කද? ඉතින් ගොඩක් කට්ටිය ওই කෝච්චිය යනවා. වයස් භේදකින් තොරව. ඉතින් හරිම සුන්දර වටපිටාවක් තමයි තියෙන්නේ යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති වයස් භේදකින් තොරව මේ කෝච්චිය යනවා. පේනවනේ.
අම්මලයි පුතාලයි තම වැඩිපුරම මේ කෝච්චියේ යන්නේ. කොච්චර සුන්දරද බලන්නකෝ. සුන්දරත්වයේ විඳිනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි යාළුවනේ පුංචි ළමයින්ට මෙතනේ වාහන සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ වාහන පදින්නත් පුළුවන්. හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ වැඩිහිටියන්ගේ අනුදැනුම ඇතුව. බලන්න මේ ළමයි කොච්චර අපූර්වවට තමන්ට දීලා තියෙන වාහනේ පදිනවද කියලා. හැබැයි මේ කට්ටියට මේ සීමාවෙන් පිට යන්න බෑ. දැක්කනේ වැඩිහිටියන්ගේ අනුදැනුම ඇතුව තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් ඔය තියෙන ළමයි ජෙට් යානාව. ඕකේ තමයි මම යන්න හිතන් ඉන්නේ දැන්. ඉතින් ওই ජෙට් යානාව ගොඩක් උඩට ගෙනියනවා. හරිද? පේනවනේ කට්ටිය කොච්චර මේ වෙනවද කියලා. ඔය ජෙට් යානාවේ මම එක සැරේකුත් ගියා. ඔන්න ඉතින් යාළුවනේ අපි ජෙට් යානයක හරිද? ජෙට් යානයක නැගලා යන්න යදන්නේ. බලමු. හරිද? ළමයි දෙන්නෙක් නැගලා ඉන්නවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් ඇහෙනවා. ගණන් ගන්න එපා. මම මේ ගානට එඩිට් කරලා ගන්නම්. ඒක නිසා පටි බෑග්ග්‍රවුන්ඩ් නෝයිස් ඇහෙනවා. ගණන් ගන්න එපා. මාත් එක්ක ඉයන් අද ජෙට් එකේ. ඔයාලට දැන් පේන ඇති මං ඉන්නේ ජෙට් එකේ. ජෙට් කියන්නේ මෙන්න මේකේ. හරිද? පුංචි ළමයි යන්නේ එකේ. දැන් අපි බලමු පොඩ්ඩක් වටපිටම පට්ට ලස්සනයි නේ යාළුවනේ. ඉතින් දැන් මේක ස්ටාර්ට් කරනකල් අපි පොඩ්ඩක් ඉමු. හරිද? ඔන්න ඉතින් දැන් මම හිතන්නේ මේක ස්ටාර්ට් කරා නේද? ඕ ස්ටාර්ට් කරා. දැන් අපි යන්න හදන්නේ. අපේ අයියම්මෝ. ඕ බුදු අම්මෝ. දැන් අපි ඉන්නේ මේ උඩ යාළුවනේ. මේක මට පින් දීපල්ලා සබ්ස්ක්‍රයිබ් කරපල්ලා අනිවාර්යෙන් මොදේ channel එක. ඒ පිට නැත්තම් යකෝ වෙන ගානවා. අපි උඩ යනවා. ඒ කන්නෙන් අල්ලගෙන සෙල්ෆි ස්ටික් එකක් අල්ලගෙන බුදුම්මෝ. මම ඇස් දෙක පියා ගන්නවා මංගේ. මං ඇස් දෙක පියා ගන්නවා. ඒක ඉතින් මට මොනවා ඉදන්න මං අපේ අම්මෝ. අම්මෝ. බුදු අම්මෝ. මේක පොඩි උන්ට හදලා පොඩි උන්ට මොනවද? අයියෝ මට කියන්නේ යන දේවල් අමතක වෙනවා යාළුවනේ. ගණන් ගන්න එපා මම මේ මාගේ මනස හදා ගන්න යන්නේ හරි. බලුනේ ගාල්ට ලෙවල් එකේ තිබ්බොත් හරි ඔයගොල්ලන්ට YouTube එකේ වීඩියෝ දාන්නත් ඕනේ. ඒ වගේම තමයි මේක බැලන්ස් කරගන්නත් ඕනේ යාළුවෝ. අම්මේ මං අතේ දාලන්නම් පේනවද දන්නේ මේ. බලන්න අනස්තක වගේ ඉන්න ඔයගොල්ලෝ බලන්න ඕනේ. අනේ අම්මේ මේක ස්පීඩ් එක වැඩි කරත් නම් අම්මේ අයියෝ මං කෑගම ගණන් ගන්න එපා යාළුවනේ. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරපල්ලා මේකට හොඳේ. නැත්තම් උඹලට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ මේ වීඩියෝස් දිගටම බලන්න නම් හොඳේ. මං දිගටම ස්පියන් ඉන්නවා. අම්මා දැන් තමයි මං හිතන්නේ උඩටම ගන්න වෙලාව. මේක එන අමාරු යාළුවෝ මට තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්න කියලා දැන්. මද ජෙට් යානෙක ඉන්න බැලුවා. මේක නැග්ගට වඩා හොඳයි දැන් නම් ඉඳලා බැස්සනම් කියලා. ඒක දැන් තමයි මගේ ඔළුවට ගියේ යාළුවේ. නැග්ගට වඩා හොඳයි බැස්සනම් කියලා ඉඳනවා. තව ස්පීඩ් වැඩි කරනවද මොකද මං හිතන්නේ. මේ හොඳ වෙලාවට කඩලා නම් මනම් තෙල් කෑම කාලා ආවේ නෑ මම. උඹලා මට පින් දීපල්ලා කොච්චර උඩද මේ මං ඉන්නේ මං මේ. මං හිතන්නේ දැන් ස්ලෝ කරා. හරි ඉන්නකෝ බලන්න. ඉතින් මම ජෙට් යානෙන් බැස්ස ගමන් තවත් ඒ වගේ එකක් හම්බුණා බලන්නකෝ. දැක්කද ඔයගොල්ලෝ? තවත් ඒ වගේ ඒවා තියෙනවා ගොඩක් තියෙනවා. මං ඉස්සරට ඒවා පෙන්නන්න ඔයගොල්ලන්ට. තව ගොඩක් තියෙනවා ඒ වගේ කැරගෙන භාණ්ඩ ගොඩක්. ඔයගොල්ලන්ට දැන් පේන ඇති යාළුවේ මේ ගැලැක්සි නේ. ඔව් ගැලැක්සි යන්න කොච්චර මිනිස්සු
එතන ඉන්නවාද කියලා හැබැයි වෙනකට වඩා මිනිස්සු නැහැ අද ගොඩක් කට්ටිය අඩුයි හරිද ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ මේ අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලෝ අනුරාධපුරේ එන්න ඕනේ මේ වගේ දේවල් දැක බලා ගන්න නම් වගේ විතරක් නෙමෙයි ඕන් දැන් මේ ගැලැක්සිය පටන් ගත්තා ඔව් පටන් ගන්නදී ඔක්කොම කරක යන්නේ ඉතින් මේක යන කට්ටියට බලන්ත හැදෙන්නේ නැද්ද කියන්නේ මම අර විදියට ගියා නම් හරිද මොහොත කොහොම කරකෙන්නක් ඇද්ද මේ මිනිස්සුන් දැක්කනේ යාළුවේ ආ කෑ ගන්න විදිය ඔයගොල්ලෝ දැනවත් දන්නේ නැහැ කෑ ගන්න විදිය උඹන්න තේරෙන්නේ නැහැ එක්ක මම මේ මයික් එක ගහගෙන ඉන්න තාක්කල් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති වෙන්නේ මොකද මේ කොපිරයිටඩ් මියුසික් යනවා එහා පැත්තේ ඒක නිසා ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති වෙයි මේ මේක මම යන්නත් කැමති ඒක ඒ අස්සෙන් තව එකක් අතන කරගෙන හරිද තව එකක් කරගෙන ඒකත් මේවයි ඉතින් මේක තමයි සුපිරි මේ කාලේ ධම්ම මේ ඉතින් යාගන්න තේනවනේ මම දන්නේ එහෙනවා කියලා මොකද මගේ මයික් එක තියෙන ඉන්න මේ මයික් එකට ඇන්නේ ඒ නිසා උලන්තර මම ඔයගොල්ලන්ට බලන්න ස්ටේබල් එක විදිහට වීඩියෝ දෙන්න ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන් මේක ගියා පුතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙනවා දවස් 7ක් විතර මම පුතා ඉන්නේ තව තියෙනවා ඉන්නකම් මම දෙන්න ඒ දෙන්නේ මේක එක්ස්පීරියන්ස් කරන්න ඕන මෙතන ඉන්න ඕනේ ආගේ ආයෙත් කියන සබ්ස්ක්‍රයිබ් කරන channel එක තව item එකක් තියෙනවා ඒ වගේම යාළුවේ බලමු මේක දැන් තමයි ස්ටාර්ට් උනේ සුදිරි si iya ini karagwal ganna jadi ini Enak deh, hari aku ini itu. Ini naik jadi. Kan itu. ඉතින් ඔය ඉන්නේ අපිට sausages පාන් හදලා දුන්නේ එක්කෙනෙක්. sausages buns. දැන් මම කන්න හදන්නේ අලුත් මේ ආකාරයෙන් මම ගත්තා මගේ sausages buns. දැන් මම කන්න හදන්නේ. sausages buns අලුත් අනියන්නේ. සෙට් වෙන්නේම මේ ඉතින් ඒ ඇස්සේ මට මාරියෝත් සෙට් වුණා. ඔය ඉන්නේ මාරියෝ. හරිද? මං ඊට පස්සේ පොප්කෝර්න් එකකුත් තරම් කෑව බලන්න. මාරියෝ නම් පට්ට ආතල් ඩයල් එකක්. ඉතින් මෙයා කරන්නේ පොඩි ළමයින්ට සතුටක් ගෙන දෙන්නේ. ඔන්න ඉතින් තවත් sausages සහ පීසා පිරිච්ච තැනකට මම ආවා. දැක්කනේ යාළුවෝ කොහොමද මේ මාමා අදනම හැදිලා කාය sausages ආය නෑ කන්න පුළුවන් සුපිරියට. හරිද? ඔන්න ගිනි කුර පත්තු කරලා මෙතනින් තියලා බලන්නකො මෙයා sausages බදින අපූර්ව ඕම් බලන්න සෝස් එක ගත්තා. ඕම් දැක්කද ගින්නේ බදිනවා සුපිරියට ආයේ
ආයි නෑ මේක බර්න් කරනවා මෙයා පට්ට මේ ඇත්තටම රෙස්පෙක්ට් මොකද මේ තරම් දක්ෂකම් කරන මිනිස්සුත් මේ රටේ ඉන්නවා දැක්කද ඉතින් එක අපිට මෙයා ඊට පස්සේ සොසේජස් කන්න පුළුවන් විදිහට කූරක ගහලා දුන්නා යාළුවෝ. ඉතින් ඒකට ගොඩක් thank you. ඔයා මේ vlog එක බලනවා නම් බලන්න. ගොඩක් thank you. ඔයා අපිට සොසේජස් පැක් කරලා දුන්නා. මාත් ඉතින් පුදුන කොටම කාපි එකා කියලා මේ ඔක්කොම ටික කාලා දැම්මා. හැබැයි පට්ටම රසයි යාළුවනේ. හොඳේ. මේකේ පීසා එකේ ආයේ නෑ සෝස් සහ ඔක්කොම දීලා දිනවා. පට්ටම රහයි. හරිද? කියන දෙකක් නෑ පට්ටම රහයි. ඉතින් අපි කාලා ඉවර වෙලා ආපු ගමන්ම දැක්කේ යාළුවනේ මෙන්න මේක. බලන්නකෝ මේ තාරා බෝට්ටු වල ළමයි පදින හැටි. ෂෝක් නේද? මමත් මේ සයිස් එකට දැන් කාලේ හිටියා නම් හොඳයි කියලා හිතනවා. මොකද ඒ තරම්ම ළමයි ආසාවෙන් මේවා සෙල්ලම් කරනවා. ඉතින් මම සාරවිට ගොත් ගත්ත කන්න. හරිද? ඉතින් guys මෙච්චර වෙලා කානිවල් එකේ ඉඳලා දැන් තමයි ගෙදර ආවේ. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම thank you so much. ඔයගොල්ලෝ like කරන්න වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් ආයෙත් මම vlog එකක් ගේන කාලේ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕගොල්ලෝ හැමෝටම ජය වේවා. good luck. I'm a Janet. I just told you that I'm about it.